කොයිතරම් වේගෙන් ගෙවුණත් සමහර මතකයන් තියෙනවා. හදවතේ එකම තැනක මුල් ඇදලා නතර වුණු. අද මම ඔයාලට කියන්න යන්නේ අහම්බයකින් හමු වෙලා නිහඬතාවයෙන් ආදරය කරපු දෙන්නෙක්ගේ වෙනස්ම ආදර කතාවක්. මේ රවින්ද සහ නෙතුගේ ආදර කතාව. රවින්දු කියන්නේ ජීවිතයේ ගොඩාක් දේවල් තනියම විඳ දරාගත්ත තරුණයෙක්. එයාගේ ලෝකයේ තිබුණේ එයා වැඩ කරන පරණ පුස්තකාලය ඇතුලේ. දවසක් හැන්දෑවක පුස්තකාලය වහන්න ඔන්න මෙන්න තියෙද්දි තමයි නෙතු එතනට ආවේ. ඇය ඇවිත් හිටියේ පරණ පොතක් හොයාගෙන. ඒක දකිද්දිම රවින්දට දැනුනේ ඇය හරීම හුරු පුරුදු කෙනෙක් වගේ කියලා. ඔවුන් අතර ලොකු දෙබස් තිබුණේ නැහැ. නෙතු හැමදාම හවසට ඇවිත් එකම තැනක වාඩි වෙලා පොත් කියවනවා. රවින්දු ඈත ඉඳන් ඒ දිහා බලාගෙන ඉන්නවා. ඒ නිහඬතාවය ඇතුලේ ලොකු ආදරයක් ගොඩ නැගුණා. දවසක් නෙතු යන ගමන් රවින්දුගේ මේසය උඩ පුංචි සටහනක් දාලා ගියා. ඒකේ තිබුණේ සමහර දේවල් නොකිය ඉන්නකොට ලස්සනයි කියලා විතරයි. රවින්දුවේ වචන ටික හදවතේ තැම්පත් කරගත්තා. හැබැයි දවසක් නෙතු පුස්තකාලයට ආවේ නැහැ. ඊළඟ දවසෙත් නෙතු ආවේ නැහැ. රවින්දු ගොඩාක් කලබල වුණා. ඇය ගැන කිසිම තොරතුරක් ඔහු දැනගෙන හිටියේ නැහැ. සති ගානකට පස්සේ රවින්දට දැනගන්න ලැබුණා. නෙතු කියන්නේ වෙනත් රටක පදිංචියට යන්න හිටපු කෙනෙක් කියලා. ඇය පුස්තකාලයට ආවේ ඇය යන්න කලින් තමන් කැමතිම දේවල් එක්ක කාලය ගත කරන්න. රවින්ද හිතුවා ඒක එතනින් ඉවරයි කියලා. හැබැයි මාස කිහිපයකට පස්සේ රවින්දට පාර්සලයක් ලැබෙනවා. ඒක ඇතුලේ තිබුණේ නෙතු එදා කියවපු පරණ පොත. ඒ පොතේ අන්තිම පිටුවේ මෙහෙම ලියලා තිබුණා. මම කොහේ හිටියත් මගේ හිතේ ලස්සනම මතකය හොයා නිහඬවම මන් දිහා බලන් හිටපුවේ හවස්වරු කිහිපය. දැන් රවින්ද දන්නවා ආදරේ කියන්නේ හැමදාම ළඟ ඉන්න එක නෙවෙයි. කොහේ හිටියත් තමන්ගේ හිතේ තව කෙනෙක් වෙනුවෙන් ඉඩක් වෙන් කරලා තියෙන එකට කියලා. ලෝකයේ කොහේ කොතැනක හිටියත් රවින්දු අදටත් ඒ පරණ පොතේ සුවඳ විඳිනවා. ඒක තමයි ආදරේ තියෙන පුදුමාකාරම ළඟ නැති වුණත් හිත ඇතුලේ ජීවත් කරන්න පුළුවන්කම. ඔයාලගේ ජීවිතෙත් මේ වගේ නිහඬවම ආදරය කරපු ළඟ නැති වුණත් හිතේ ඉන්න කෙනෙක් ඉන්නවද? ඒ ගැන ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මේ කතාවට ඔයාලා කැමති නම්
තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. තවත් මෙවැනිම ලස්සන කතාවකින් අපි ආයිමත් හමුවෙමු.